Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඔයාලා ඉස්සෙල්ලාම ඉතින් මගේ channel එක subscribe කරලා ඉන්න. ඔන්න ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගෙදරින් අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යයක් use කරලා hair tonic එකක් හදාගන්න විදිය. ඒ තමයි පේරකොළ hair tonic එක. හදාගන්න විදිය කියන්න කලින් අපි බලමු දැනගමු මොනවද මේ පේරකොළ වලින් අපේ සෞඛ්‍යයට ලැබෙන විශ්මිත ගුණ මොනවාද කියලා. පේරකොළ ඇත්තටම පිළිකා වැළැක්වන්න උදව් වෙනවා. ඒ වගේම දියවැඩියාව අඩු කරගන්න, අපේ ස්කින් එක ග්ලෝ කරගන්න, ඒ වගේම කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න, ඒ වගේම ඔයාලා ආසම hair growth එකට, hair loss එකට සොලියුෂන් එකක් වෙනවා මේ පේරකොළ. ඉතින් ඉස්සල්ලාම හොඳට ඒ කියන්නේ බොයිල් වෙන්න වගේ තියලා ඒකට අර හොදාගත්ත පේරකොළ ටික දාන්න ඕන. පේරකොළ ටික දාලා විනාඩි 5ක් පමණ අඩු ගින්දරේ තම්බා ගන්න ඕන. ගොඩක් ගින්දර වැඩි කරන්න එපා මේ වෙලාවේ. එතකොට පේරකොළ වල තියෙන ගුණේ නැති වෙනවනේ. ඉතින් වතුර ටික ලා පාටට හැටි කියන නිකන් තේ කහට වගේ නිකන් ලා දුඹුරු පාටක් වගේ එනකොට ලිපියෙන් බා ගන්න ඕන. ඊට පස්සේ තම්බාගත්තු පේරකොළ ටික හොඳින් නිවෙන්න ඇරලා තමා ඒක අපේ කොණ්ඩෙට ඇප්ලයි කරගන්න ඕන. ගොඩක් හොඳයි මේ වෙලාවේ අර තම්බාගත්ත පේරකොළ ටික, ඒ කියන්නේ පේරකොළ තැම්බු වතුර ස්ප්‍රේ බොටල් එකකට දාලා කොණ්ඩෙට ඇප්ලයි කරගත්තාම ගොඩක් අපට ලේසි ඇප්ලයි කරගන්න. ඉතින් ඊට පස්සේ කොණ්ඩේ හොඳට මසාජ් කරගන්න ඕන සාමාන්‍ය ප්‍රමාණයට, ගොඩක්ම නෙමෙයි. ඊට පස්සේ කොණ්ඩේ මසාජ් කරාට පස්සේ විනාඩි 30ක් 45ක් වගේ ඒ කොණ්ඩේට තියෙන්න ඇරලා එච්චර සැර නැති මෘදු ෂැම්පූ එකකින් මේ අපේ කොණ්ඩේ වොෂ් කරගන්න පුළුවන්. ඉතින් මේක සතියට දෙපාරක් 3 පාරක් වගේ කරලා බැලුවොත් ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ YouTube channel එක